උදු ගොව්ව කන රෝගයට බෙහෙත් අහලා පුදුම විදිහට මට මැසේජ් එනවා. ඒක නිසා පාරම්පරික බෙහෙතක් කියලා දෙන්න හදන්නේ. වයස් ભેදයක් නැහැ උදු ගොව්ව කාලා තියෙන හැම කෙනාම මේ කියන විදිහටම කරගන්න. නිට්ටාවටම සුවයි. ඉත්තෑකූරු කීපයක් හොයාගන්න. ඒ ටික පිරිසිදුව පුච්චලා අලු ගන්න. අලු කිව්වේ නිකන් ගම් එකක් වගේ තමයි එන්නේ. ඒ අලු ටිකට දෙහිස්ම ටිකක් දාගෙන කලවම් කරගන්න. එතකොට ගාන්න පුළුවන් ගානට මෙලෙක් වෙලා එනවා. ඒ බෙහෙත් ටික දවල් කාලේ තමයි ගාන්නේ. අවුව පායලා තියෙන වෙලේ ගාන්න. පැය දෙකක් වගේ ගාලා තියන්න. පැය දෙකකින් පස්සේ උණු වතුරෙන් සෝදලා දාන්න. සබන් වගේ කිසිදු ආලේපනයක් ආසාදිත තැන ගාන්න එපා. මේ බෙහෙත අති සාර්ථක බෙහෙතක් හෙළවෙද කමේ. ඉත්තෑකූරු වගේම මොනර පිහාටුත් ඒ වෙනුවට ගන්න පුළුවන් අවශ්‍ය නම්. හැමදාම දවල් කාලේ මේ බෙහෙත කරගන්න සුව වෙනකම්ම. අනිවාර්යයෙන්ම මේ බෙහෙතට සුව වෙනවමයි. වෙදපප්පගේ අලුත්තම වීඩියෝ දාපු ගමන් ගෙන්න ගන්න නම් පප්පගේ channel එක subscribe කරන්න. bell icon එකත් ඔබන්න. එතකොට තමයි වෙදපප්ප දාන අලුත්තම වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි. ආය ශ්‍රී මහා විෂ්ණවේ නමः